සිල් දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදීත් අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ සමගින් පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ පින්වත් සිල් දෙනාගේ දායකත්වයෙන් අද දවසේදී ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ 1,16,100ක ඖෂධ පරිත්‍යාගයක් අපි සිදු කරන්නයි සූදානම් බලාපොරොත්තුව. දායකත්වයේ පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ පින්වත් සිල් දෙනාගේ දායකත්වයෙන් තමයි 2026 ජනවාරි මාස දුරුතු පොහොය නිමිති කොටගෙන දවසේදී ඖෂධ පරිත්‍යාගය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සිල් දෙනා විසින් මේ කටයුතු සිදු කරනවා. සෑම පොහොය දිනයක්ම නිමිති කරවාගෙන මාස ගණනාවක් පටන් මාස 8ක් පුරාවට මේ කටයුත්ත නොකඩවා මේ අවුරුද්දේදී අපි ආරම්භ කරන්නට යෙදුනා. ඒ කටයුත්ත පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ පින්වත් සියලු දෙනා මේ කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනා. ඉතින් මාස 8ක් පුරාවට සෑම පොහොයක්ම නිමිති කොටවගෙන මේ කටයුතු සිදු කරන්නට යෙදුනා. අද දවසේදී 2026 ජනවාරි මාස යෙදෙන පොහොය දින දුරුතු පොහොය දිනේ නිමිති කොටගෙන මේ ඖෂධ පූජාව අද දවසේදී අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලාපොරොත්තුව අරමුණ අදිෂ්ඨානය පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ පින්වත් සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනාව, දායකත්වයක් වන සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනාව. ඒ වගේම එම් පවුලේ සියලු දෙනාටමත් විශේෂයෙන්ම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පියුමි රශ්මිකා දියණිය පුජි දියණිය ඇතුළු ලොකුඩා සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නත් පින්වත් පවුලේ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මා සූදානම් වෙන්නේ 1,16,100ක ඖෂධ පූජාව පරිත්‍යාගය මේ අවස්ථාවේදී සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා මේ ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණලා සිටිනවා ඒ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දොරවන්ගේ ආදරණීය දෙමව්පියන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉතින් පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සියලු දෙනා නියෝජනය කරමින් මම මේ අවස්ථාවේදී සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නයි සූදානම් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී 1,16,100ක ඖෂධ පරිත්‍යාගයක් තමයි මේ අවස්ථාවේදී අපි සිදු කරන්නේ. ඉතින් ඔබ ඇවිල්ලා අපිට මතක් කිරීමක් සිදු කරන්න තිබුණා. ඒ අනුව පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ පින්වත් සියලු දෙනාම 18 මහන්සිය ඔගුරුවලා හම්බ කරගත්තේ මිල මුදල් යොදවලා තමයි අද ඔය පින්නතුන්ගේ මේ ආරෝග්‍ය තත්ත්වෙ පෙළෙන අය වෙනුවෙන් ඒ ඖෂධ ලබන්න පරිත්‍යාග සිදු කරන්න තිබුණා. ඉතින් ඔබට මේ අවස්ථාවේදී රටට ලෝකෙට සමාජයට යම් කිසි දෙයක් පවසන් තියෙනවා නම් මතක් කරන හැටියට මම සිබක් කරනවා. මගේ දරුවා ස්කූල් එකේ මාර්ග අපේක්ෂා වල ප්‍රතිචාර ලබනවා. තම අපේ ආන්දෝලන මේ ගැන දැනගන්න මේ අවශ්‍ය කරගිය අමාරු දෙයක් ඉන්නේ කියලා. අපේ අවශ්‍ය දේ ලබා ඉතින් මේ සහභාගීව හැමෝටම මගේ ගෞරවය ඖෂධ ලබා ගන්න මගේ දරුවා අපේක්ෂා රෝහලේ තමයි ප්‍රතිකාර ලබන්නේ. ස්වාමීන් වහන්සේ හම්බෙලා බෙහෙත් ගන්න අපහසුතාව තියෙන නිසා ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ බෙහෙත් ටික අරන් දෙන්න කියලා දැනුවත් කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට කතා කරලා මේ දිනෙට එන්න මම ඖෂධ ටික අරන් දෙන්න. මගේ ඉන්න පින්වත් හැමෝම එකතු කරගෙන ඒගොල්ලන්ගේ මිල මුදල් ටික එකතු කරගෙන ඔයාලට ඖෂධ ටික අරන් දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට දැනුවත් කරා. අපිට ඖෂධ අරන් දෙන්න දායකත්වයේ දුන්න ඒ සියලු දෙනාට ගොඩාක්ම පින් බොහොම ස්තුතියි. ඔව්. ඉතින් අද මේ අවස්ථාවේදී පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සියලු දෙනා විසින් රුපියල් 1,16,100ක ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නට යෙදුනේ සෑම පොහොය දිනයක්ම නිමිති කරගෙන. එමනම් මේ ಔಷಧ පූජාව 2026 ජනවාරි මාස දුරුතු පොහොය දිනය නිමිති කරගෙන තමයි මේ කටයුතු සිදු කරන්නට යෙදුනේ. ඉතින් මේ පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනම වගේ මාසයක් පුරාවට සෑම පොහොය දිනයක්ම නිමිති කරගෙන මේ කටයුතු සිදු කරනවා. බොහෝ වේසට මහන්සියටපත් වෙලා 18 මහන්සි වගුරුවලා හම්බ කරගත්තේ මිල මුදල් යොදවලා තමයි සෑම පොහොය දිනයකදී රුපියල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයේ සෑම පොහොය දිනයකදී ඖෂධ පරිත්‍යාග සිදු කරනවා. ඉතින් බලාපොරොත්තුව
මේ අපේක්ෂා අරුහලේ ප්‍රතිකාර ලබන පියුමි රශ්මිකා දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා දායකත්ව කරන දෙමව්පියෝ. ඒ වගේම පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලුම සමාජිකයන්ගේ දෙමව්පියන්ටත් දූ දරුවන්ටත් පවුල ලෙස සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය රාතත්‍රි ආශිර්වාද ලැබේවා. ඉතින් ඒ වගේම දායකත්ව කරන සැමට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන ගමන් මේ ඖෂධ පරිත්‍යාගයේ බලයෙන්ම සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය පියුමි රශ්මිකා දියණිය ඇතුළු පුංචි ලොකු කුඩා සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය රාතත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දායකත්ව දක්වූ සැමට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා තුනේ ආශිර්වාද ලැබේවා. තවත් මෙවැනි පින්කම් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සැමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සැමට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා.